දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරඟාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී ඊයේ පැවැත්වුණා. මෙය මෙරට පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරඟාවලිය ලෙසයි සැලකෙන්නේ. මෙවර තරඟාවලියට පාසල් 1300කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30000කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා. තරඟාවලියේ ආරම්භය සැනටුහන් කරමින් සහය දිවීමේ සැනකෙළිය අප්‍රේල් 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වෙන්නේ දියගම ක්‍රීඩාංගණයේදී. මෙහි පළමු අධීරය යටතේ පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තරඟ පැවැත්වීමට නියමිතයි. 93 වෙනි වරටත් පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය අගෝස්තු 21 සිට 24 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් රෙස්බෙරි සමග එක්ව මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබනවා.